ආකර්ෂණය කියන කාරණාවේදී වයස කියන දේ ගොඩක් වෙලාවට අදාළම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට වඩා ටිකක් වැඩි වයස පරතරයක් තියෙන කෙනෙක් ගැන වුණත් ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන්. ඒක ස්වභාවිකයි. ඉතින් මේ වීඩියෝ එක මම විශේෂයෙන්ම අරන් ඉන්නේ අපේ කොල්ලන්ට. ගොඩක් වෙලාවට වයසින් තරමක් වැඩිමහල් කාන්තාවන් තරුණ පිරිමි ළමයින්ට ආකර්ෂණය වෙනවා. නමුත් සමාජයේ පවතින සංස්කෘතික බැඳීම් සහ වගකීම් එක්ක එයාලා ඒව කෙලින්ම පිටතට පෙන්වන්න ටිකක් මැලි වෙනවා. නමුත් සමහර ඇඟි මගින් එයාලා ඒක පිටතට පෙන්වනවා. එයාලා දැනුවත්ව හෝ නොදැනුවත්ව. ගොඩක් වෙලාවට තරුණ පිරිමි ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි එයාලට ඒවා අඳුරගන්න බැරි වෙන එක. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු වැඩිමහල් කාන්තාවක් ඔයාට ආකර්ෂණය වෙලා තියෙනවා නම් ඒක අඳුරගන්නේ කොහොමද කියලා. වීඩියෝ එකේ අන්තිමට මම ඔයාලට කියලා දෙන්නම් ඒක මැනේජ් කරගන්න විදියත්. ඉතින් ඔයා ඒ දෙයට අකමැති නම් ඒ දේ මගහරින හැටිත් ඔයා ඒ දෙයට කැමති නම් ඒ කාන්තාවට අප්‍රෝච් කරන විදියත් මම සරලවම කියලා දෙන්නම්. ඉතින් වැඩි කාලේ නාස්ති කරන්න නැතුව අපි එකතු වෙමු වීඩියෝ එකත් එක්ක. මේ වීඩියෝ එකේ කියන දේවල් වල ප්‍රධානම කී පොයින්ට්ස් දෙකක් තියෙනවා. ඔයා එයාගේ බොඩි ලැන්ග්වේජ් එක සහ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් බලන විදිය එයාට අප්‍රෝච් කරන්න කලින් අනිවාර්ය තහවුරු කර ගැනීම කරන්නේ කොහොමද කියන එක. අපි මුලින්ම බලමු සාමාන්‍යයෙන් ඒ වගේ ආකර්ෂණයකට ඉක්මනින් යොමු වෙන කාන්තාවකගේ හැසිරීම් මොන වගේද කියලා. සාමාන්‍යයෙන් තැනකට ආවම ටිකක් වැඩිපුර වටපිට බලන කෙනා. තනියම ඉද්දී ෆෝන් එකට පොතකට හෝ ෆෝකස් කරන කෙනෙක්ට වඩා බාහිරයෙන් ආකර්ෂණය හොයන කෙනෙක්. ඒ කෙනා ගොඩක් වෙලාවට වයසින් අඩු පිරිමි ළමයින්ට ආකර්ෂණය වීමේ සම්භාවිතාවක් තියෙනවා. නැත්නම් යාළුවෝ ටිකක් එක්ක ඉද්දී ඒ යාළුවෝ ටිකට විතරක් තමන් එක කතා කරන කෙනාට විතරක් ෆෝකස් කරලා ඉන්න කෙනාට වඩා වටපිටාවේ ඉන්න අය ගැන සැරින් සැරේට බලන වටපිටාවට ගොඩාක් අවධානය දෙන කෙනා ගොඩක් වෙලාවට වයසින් අඩු පිරිමි ළමයෙකුට ආකර්ෂණය වීමේ අවධානමක් තියෙනවා. Number 2. The repeated move of look and look away. එවැනි කාන්තාවක් ඔබ දිහා වරක් බලා නැවත අහක බැලීම. සෞම්‍ය සිනහවක් හෝ සෞම්‍ය මුහුණුවරක් පෙන්වීම. එය නිතර කීපවතාවක් සිදුවීම ඒ කෙනා ඔබට ආකර්ෂණය වී ඇති බව බොහෝ විට පෙන්වන සාධකයක්. හැබැයි කලබල වෙන්න එපා. ඔයා අප්‍රෝච් කිරීමකට යනවා නම් හරිම කන්ෆර්මේෂන් එක කරගන්නම වෙනවා. ගොඩාක් වෙලාවට මෙහෙම වෙන්නේ ඒ කෙනා ඔයාගේ අප්‍රෝච් කිරීමක් බලාපොරොත්තු වෙනවා නම් ඒක හඳුනා ගැනීමට ඔයාට හැකියාව තිබිය යුතුයි. Number 3. She stands near you. එයාට ඔයාගේ ළඟට එන්න, ඔයාගේ ළඟින් හිට ගන්න. එහෙම නැත්නම් ඔයාගේ ළඟ පුටුවකින් වාඩි වෙන්න බයක් නැත්නම් ඒ කෙනා ඔයාට අකමැත්තකින් ඉන්න කෙනෙක් නෙවෙයි. මොකද වැඩිමහල් කාන්තාවක් කිසි විටක Tamanට අකමැත්තක් දරන කෙනෙක් ළඟ වාඩි වෙන්න හිට ගන්න හෝ ඒ අසරින් ඉන්න කැමති වෙන්නේ නැහැ. Number 4. Exaggerated movements. සාමාන්‍ය කාන්තාවක් ඔයා ඉන්න ඒරියා එකේදී ටිකක් දඟලන ස්වරූපයක්, ටිකක් සද්දෙන් කතා කරන ගතියක්, සද්දෙන් hina වෙන ගතියක්, සද්ද නගා දේවල් කරන ගතියක්. එහෙමත් නැත්නම් සරලවම කියනවා නම් ටිකක් අවධානය ඉල්ලන ගතියක් දැනෙනවා නම් ඒ ඉල්ලන්නේ හරියටම ඔයාගේ අවධානය කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන් නම් ඒ කෙනා ඔයාට යම් ආකර්ෂණය වීමක් සිද්ධ වෙලා තියෙනවා කියන එක සරලම පැහැදිලි සිද්ධියක්. මේ දේ තරුණ ගැහැණු ළමයින්ගේ අතින් සිදුවෙන එක ගොඩක් සාමාන්‍යයි. නමුත් ටිකක් වැඩිමහල් කාන්තාවක් අතිනුත් මේ දේවල් වෙනවා නම් ඔයාට 95%කටත් වඩා විශ්වාසයෙන්ම කියන්න පුළුවන් ඒ කෙනා ඔයාට ආකර්ෂණය වෙලා තියෙනවා කියලා. ඒ නිසා ඔයා හරියටම නිරීක්ෂණය කිරීම මේ වෙලාවේ වැදගත් වෙනවා. ඔයා සංසුන් විදියට නිරීක්ෂණය කළොත් ඔයාට මේ දේවල් හොඳින්ම බලා ගන්න පුළුවන්. Number 5. Smile and hair flips. සාමාන්‍ය වැඩිමහල් කාන්තාවක් ඔයා ආසන්නයේ ඉන්නකොට ටිකක් වැඩිපුර කොණ්ඩේ අත ගන්න ගතිය, නිතර ඇඳුම හදන ගතිය, ඒ කෙනා ඔයා වෙනුවෙන් උපවිඥානිකවම ඇගේ ලස්සන රූපයක් ඔබට පෙන්වීමට දරන උත්සාහයක්. මේක නිතර සිදුවීම එයා ඔබගේ ආකර්ෂණය බලාපොරොත්තු වන බව පෙන්වන ලක්ෂණයක්. සාමාන්‍යයෙන් අත්දැකීම් සහිත තරමක් වැඩිමහල් කාන්තාවකගේ වුණත් මෙවැනි හැසිරීමක් දකින්නට ලැබීම
ඉතාම විශේෂ තත්ත්වයක්. මේ දේ වෙනවනම් ගොඩාක් දුරට විශ්වාස කරන්න පුළුවන් එයා ඔයාගේ අවධානය බලාපොරොත්තු වෙනවා කියලා. නිතර නිතර සිදුවන ඇස් මුණ ගැසීම. සාමාන්‍යයෙන් ඇස් දෙක මුණ ගැසීමෙන් පස්සේ යම් කාලයක් තත්පර 5-6ක් වගේ එක දිගට ඇස් සම්බන්ධ වෙලා තියෙනවා නම්, ඒ වගේම ඒක නිතර නිතර වෙනවා නම්, ඔයාලා දෙන්න දෙයක් කතා කරාට පස්සෙත් තත්පරයක් දෙකක් ඇස් දෙක මුණ ගැසිලම තියෙනවා නම්, එතන ඇයගේ පැත්තෙන් යම් ආකර්ෂණයක් ඇති වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් යොවුන් ගැහැණු ළමයින්ගේ වුණත් මේ රීතිය සත්‍යයක්. නමුත් වැඩිමහල් කාන්තාවන්ගේ මෙය ඉඟියක් විය හැකියි. ස්මයිල් බිෆෝර් ලුකින් අවේ. ඔයාලා දෙන්න මුහුණින් මුහුණ බලාගෙන ඉඳලා අහක බලන්න කලින් ඇය සිනහ වෙනවා නම්, ඇයගේ මුහුණේ සිනහ රැල්ලක් ඇති වෙනවා නම්, ඒ කෙනා ඒ දේෙන් තෘප්තිමත් වූ බවක් හැඟවෙනවා. සාමාන්‍යයෙන් ඇය තරහකට හෝ අකමැත්තකට පත් වූවා නම් කිසි විටක නැවත ඇය ඔබ දිහා බලන්නවත් අහක බලන්න කලින් hina වෙන්නවත් නැහැ. Number 8. She looking after you. ඒ අවස්ථාවෙන් ඔයා නික්මිලා යන බව ඇයට දැනුණොත් ගොඩක් වෙලාවට ඇය එම අහිමිවීමට බියක් දක්වනවා. මොකද වැඩිමහල් කාන්තාවකට සාමාන්‍ය තරුණියකට තරම් තරුණ පිරිමි ළමයෙකුගේ ආකර්ෂණය හිමිවීමේ අවස්ථාවන් අඩුයි. එවිට ඔබ නික්මී යාමක් ගැන ඇයට හැඟීමක් ඇති වුවහොත් ඇය තරමක් වැඩි ඉදිරිපත් වීමක් සිදු කරනවා. එයා ඔයාගේ දිහා එක දිගට බලාගෙන හිඳීමක්, ඔයාට යන්න පාරේ ඉඩ ලබා නොදීමක්, ඔයාට එතනින් නික්මිලා යන්න බාධා කිරීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්. දැන් අපි කතා කරමු ඔයා අයාට ඇප්‍රෝච් කරනවා නම් වැඩේ කරන්නේ කොහොමද කියලා. මේක නෝමල් කනෙක්ෂන්. එක පාරටම ඔයා ආදරණීය බවක් පෙන්වන්න යන්න එපා. සාමාන්‍ය පුද්ගලයෙක් විදියට කතාවක් ආරම්භ කරන්න. ඇයගේ වැඩිමල් භාවයට යම් ගරුත්වයක් ලබා දෙමින් කෙරෙන සරල ආමන්ත්‍රණයකුත් එක්ක සාමාන්‍ය එදිනෙදා දෙයක් ගැන හෝ ඒ අවස්ථාවේ තියෙන සාමාන්‍ය දෙයක් ගැන සංවාදයක් ආරම්භ කරන්න ඔයාට පුළුවන්. ඒ සංවාදයේ ආරම්භයේදීම ඔයාට තේරුම් ගන්න පුළුවන් ඔයාගේ තීරණය හරි එකක්ද වැරදි එකක්ද කියලා. Number 2. Ask open-ended questions. සාමාන්‍ය විවෘත අවසානයක් තියෙන ප්‍රශ්න ඇයගෙන් අහන්න. ඔයා එයාට ඕනවට වඩා ආකර්ෂණයක් දක්වනවා කියන දේ පෙනෙන්නේ නැති වෙන විදිහේ එයාට හිතලා උත්තර දෙන්න පුළුවන් විදිහේ ප්‍රශ්න ටිකක් අහන්න. උදාහරණයක් විදිහට මේ වගේ දේවල්. සාමාන්‍යයෙන් එයාගේ නම ගම වගේ සරල දේවල් අඳුන ගැනීමෙන් පස්සේ එයා ලංකාවේ වැඩිපුරම ඇවිදින්න කැමති තැන්, එයා අහන්න කැමතිම සින්දු මොනවද, එයා ෆිල්ම් හෝ ටෙලිඩ්‍රාමාස් බලනවද, මොන වගේ වටද කැමති, තනි ඍජු පිළිතුරක් නැති එයාට හිතලා නිර්මාණශීලීව උත්තර දෙන්න පුළුවන් විදිහේ ප්‍රශ්න ඔයා අහන තරමට එයාට ඔයා එක්ක ඉද්දි නිදහසක්, හිතලා උත්තර දෙන්න පුළුවන් කමක්, තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් ගතියක් දැනෙනවා. සාමාන්‍යයෙන් තරමක් වැඩිමහල් කාන්තාවන්ට එවැනි අවස්ථාවන් හිමි වෙනවා අඩුයි. ඒ එක්කම ඔයා හැමදේම සීරියස් ගන්නේ නැති, ටිකක් විහිළුවටත් බර, නමුත් එයා කියන හැම දෙයකටම අවධානය දෙන කෙනෙක් කියන දේ දැනෙන්න හරින්න. ඒ දේ ඒ කෙනාට ඔයා ගැන තියෙන ආකර්ෂණය සහ ඔයත් එක්ක තියෙන ගනුදෙනුව තව ඉදිරියට කරගෙන යන්න ආශාවක් ඇති වෙනවා. යුනික් විදියට කම්ප්ලිමන්ට් දෙන්න. ඒ කියන්නේ රටේ ඉන්න හැම පිරිමියම කරන විදිය නැති ටිකක් ආවේනික අගය කිරීම කරන්න. සාමාන්‍යයෙන් ගොඩාක් පිරිමි ඔයා ගොඩක් ලස්සනයි, ඔයාගේ ගවුම ලස්සනයි, ඔයාගේ ඇස් දෙක ලස්සනයි, ඔයා හරි අහිංසකයි. සාමාන්‍යයෙන් ලස්සන කාන්තාවකට අර වගේ සරල කම්ප්ලිමන්ට් ඕන තරම් හම්බ වෙනවා. ඔයත් ඒ වගේ දේවල්ම දෙන්න ගියොත් ඒ කෙනාට ඔයා ගැන ඇති වුණු ආකර්ෂණය පොඩ නැති වෙලා යනවා. ඒක නිසා ඔයා ටිකක් යුනික් විදියට කම්ප්ලිමන්ට් දෙන්න. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාට මම අවස්ථාවක් දෙනවා මට පහලින් පොඩ්ඩක් බැනලා කමෙන්ට් එකකුත් දාන්න. ඔයා කැමති නම් අපේ channel එකට subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඔයාට good luck.